විරාමයෙන් අනතුරු නැවතත් අපි මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය තුළින් තවත් විශේෂාංගයක් අරගෙන තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සත්සරණේ මේ දවස්වල මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලානේ තියෙන්නේ. හැබැයි මේ සමහර ශිෂ්‍යයින් ඉන්නවා දරුවන් ඉන්නවා සාමාන්‍ය පෙළ අසමත් කියලා දුකෙන් ඉන්න. ඒ අතර ඉන්නවා සමත් කියලා සතුටින් ඉන්න ළමයිනොත්. මෙන්න මේ දෙගොල්ලෝ අතර ලොකු වෙනසක් නැතුව හැමෝටම උසස් පෙළ විභාගෙ ලියන්න තියෙනවනම් මොනතරම් දෙයක්ද? අනිවාර්යයෙන්ම හොඳයි. දැන් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට අපි දකිනවා සාමාන්‍ය පෙළ විභාගය ගත්තට පස්සේ සාමාන්‍ය පෙළෙන් හොඳ විශිෂ්ට ප්‍රතිඵල ගන්න දරුවෝ ඉන්නවා. හැබැයි ඒ ලෙවල් වලට ඒගොල්ලන්ට සුදුසුකම් නැති වෙනවා. නැත්නම් හිතාගෙන ඉන්න සුදුසුකම් නැති වෙනවා. මොන විෂය ධාරාවන් ඔස්සේ හෝ Tamanට කරන්න තියෙනවා නම් හරි සැලසුමක් තියෙනවා නම් සැලසුමකට අනුකූලව යන්න තියෙනවා නම් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි අපි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔන්න දුකින් ඉන්න ඔයාට සතුටු ආරංචියක් අරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න සතුටු වෙන්න පුළුවන්. මේ දුක් වෙන අවස්ථාවක් නැහැ. එහෙනම් අපි ගිහිල්ලා මේ දැනුවත් වෙමු විශේෂාංගය. සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වෙලා ඉන්න කෙනෙක් නම් ඕන උසස් පෙළට හීනයක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අද විශේෂයෙන් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවා මේ ආදරණීය ජීවිතය තුළින් අපි නිරන්තරයෙන් කතා කරන ෆාස්ට් ට්‍රැක් ලර්නින් ස්කූල් එක ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. මේක නේවාසික පාසලක්. නේවාසික පාසල ඇතුළේ ඔයගොල්ලෝගේ හීන හැබෑ කරන්න මේගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා. විශිෂ්ට ආචාර්යවරුන් එකතු කරගෙන. ඉතින් ඒ නිසා අපි ෆාස්ට් ට්‍රැක් ලර්නින් ආයතනය තුළ මොනවද සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වෙච්ච උසස් පෙළට හීන තියාගෙන ඉන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න දරුවන්ට මොනවද අලුත් දේවල් කියලා කියන්න ලෑස්ති. ඒ ගැන කියන්න මේ සුභාරංචි අරගෙන අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොලෙජ් ඔෆ් ෆාස්ට් ට්‍රැක් ලර්නින් නේවාසික පාසලේ ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය සුසන්ත කොඩිතුවක්ක මහත්මයා ආදරෙන් එකතු වෙනවා. ආදරෙන් පිළිගන්නවා. අයබෝවන්. සුසන්ත මහත්මයා අපිට කියන්න දැන් ෆාස්ට් ට්‍රැක් ලර්නින් ආයතනය කියලා කියන්නේ අපි මේ වෙනකොටත් දන්නවා මුළු රටක් දන්න ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. සහ ජාත්‍යන්තරයට හුරු කරන දරුවන් බිහි කරන හරි ලස්සන තැනක්. අර ඉගෙනුම් පරිසරය ඇතුලේ තියෙන්න ඕනේ සියලුම විශේෂතා තියෙන හරි අපූර්ව පාසලක්. ඒක අපි දැකලා තියෙනවා, ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ ඔබතුමා අපිට කියන්නකෝ මේ කොහොමද දැන් මේ උසස් පෙළට සූදානම් වෙන දරුවෙක් සාමාන්‍ය පෙළ සමත් වෙච්ච හෝ අසමත් වෙච්ච අපි එහෙම මේ කැටගරි කරන්නේ නැහැ අද දවසේදී. කොහොමද මේ උසස් පෙළට විෂයන් තෝරා ගැනීමට අතරවන් වෙච්ච දරුවෙක් ඒ විෂයන් තෝරා ගන්න ආකාරය කියන්නේ? ඔය ඇතන වැදගත් කාරණාවක් අද දවසේ සාකච්ඡා කරන්න. මොකද මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ දරුවෝ විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තමයි අර අපි සාම්ප්‍රදායිකව කරපින්නගෙන යන අදහස් ටිකක් තියෙනවනේ. ඒ අදහස් නිසා දරුවන්ගේ ගමන සමහරවිට සීමා වෙනවා. පාසල් අධ්‍යාපනය ඇතුලේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත තමයි දරුවගේ උසස් පෙළ සහ එයාගේ අනාගතය තීරණය කරන්න යන්නේ. ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයෙන්ම දරුවෙගේ දක්ෂතාවය මනින්න බෑ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයෙන් පෙන්වන්නේ දරුවා කොච්චර දුරට විභාගයට කැප වුණාද කියන එක. ඇත්තටම මේ විභාග ප්‍රතිඵල වලින් මේ කටපාඩම් කරලා සමත් වෙන විභාග ප්‍රතිඵල වලින් ළමයේ බුද්ධිමත්ද කියන එක හරි එහෙම නැත්නම් ළමයෙකුට විෂය දැනුම කොච්චර තියෙනවද කියන එක හරියටම මනින්න බෑ. ඒක වෙන්නේ ළමයා විභාගයට සූදානම් වීම අනුව තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් සමහර දරුවන්ගේ දැන් ගණිතය වගේ විෂයන් වලට ලකුණු අඩු වෙලා තියෙන හොඳ ගුරුවරු නැති නිසා. එක්ක දරුවාගේ උනන්දුව තිබුණ නැති නිසා. ගණිත බුද්ධිය අඩු නිසාම නෙමෙයි. ඒක නිසා දැන් මේ විභාග ප්‍රතිඵලයම පදනම් කරගෙන දරුවාගේ අනාගත දරුවට තිබිච්ච හීන විනාශ කිරීමක් බොහෝ විට අධ්‍යාපනය ඇතුලේ අපි දකිනවා. ඉතින් ඔබතුමිය අහ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් විෂය ධාරාවන් උසස් පෙළට තෝරගන්න ඕනේ කොහොමද? මේකට වැඩිහිටියෝ දෙන්නේ තමන්ගේ දැනුම අනුව උපදෙසක් නේ දෙන්නේ. තමයි අම්මා කියනවා මම කලේ මේ විෂයන් පුතේ ඒවා කරන්න කියලා. ඉතින් ඒතකොට ඒක සමහරට යාවත් කාලින්න වෙච්ච දැනුමක් නෙවෙයි යල්පැන ගිය එකක්. ඉතින් ඇත්තම කතාව කිව්වොත් උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශේෂ සුදුසුකමක් අපේක්ෂා කරන්නේ නැහැ. සාමාන්‍ය පෙළ සමත් වුණත් අසමත් වුණත් සාමාන්‍ය පෙළ නොකරපු ළමයෙකුට උනත් විභාග දෙපාර්තමේන්තුව තියෙන උසස් පෙළ විභාගයට පෙනී සිටලා ඒකේ අදාළ සහතිකය ගන්න පුළුවන්. හැබැයි අර සමහර විෂය ධාරාවන් හැදෑරීමේදී සාමාන්‍ය පෙළ විෂයන් එක්ක සම්බන්ධයක් තියෙනවනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් විද්‍යා ගණිතාංශය තෝරගන්න දරුවෙකුට O level science maths වලම advanced level එක තමයි ඒතන තියෙන්නේ. සාරාකියාවකට යන කෙනෙක් නම් උතන ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල. අන්න ඒක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සමහර තැන්වලදී ගණිතයේ 100ක් ඉංග්‍රීසි වලට 100ක් එහෙම ඉල්ලනවානේ. දැන් law entrance ලියන්න ගියොත් ඉංග්‍රීසි සිංහල ගණන් වගේව අවශ්‍ය වෙනවා. ඒ වගේ තැන්වලදී හැරුණාම සාමාන්‍ය පෙළ නොකර කෙනෙක් සාමාන්‍ය පෙළ අසමත් කෙනෙක් ඔය ඕනම කෙනෙක් උසස් පෙළ කරලා ඒ තුනක් අරගත්තොත් එයාට විශ්වවිද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලැබලා උපාධියක් අරගෙන උපාධිධාරියෙක් විදියට රැකියාව වෙළඳපොළට එකතු වෙන්න පුළුවන්. අර සමහර තැන්වලදී විතරයි මොකද ගණිතය සහ
ඉංග්‍රීසි දැනුම A level exam එකේ මනින්න තැනක් නැහැ නේ. දැන් අපි හිතමුකෝ ආර්ට් ස්ට්‍රීම් එකේ කරන ළමයෙක් ජපනීස් ලැන්ග්වේජ් එකයි මීඩියා IT තෝරගත්ත කියලා. එතකොට ඒ ළමයා විෂයන් තුනට මේ ගත්තට ඒ ළමයා ගණිත බුද්ධිය, ගණිත දැනුම, ඉංග්‍රීසි දැනුම මනින්න තැනක් නැහැ. එතකොට රැකියාව වෙනද පොලේදී ගණිතය ඉංග්‍රීසි බලන්නේ O level වලින්. එහෙම නැතුව ඇත්තටම O level ප්‍රතිඵල A level වලට අදාළ නැහැ. අපි පාසලක් විදිහට මුල් තැන දෙන්නේ දරුවගේ කැමැත්තට. දරුවගේ හැකියාවට. ওই දෙක නැතුව අපි බලහත්කාරයෙන් දරුවන්ට දෙයක් පැටෙව්වොත් කවදා හරි දවසක දරුවෝ වැඩිහිටියන්ට දොස් කියනවා මගේ ජීවිතේ. ඒ කියන්නේ මොකද සතුට කියන එක රඳාපවතින්නේ ජීවිත කාලෙම තමන් කැමති දෙයක් කරන්න ලැබුණොත් නේ. ඒතර තමන් කැමති දෙයට යන්න තියෙන පාත් එක අපි නැති කරලා පාසලේ තියෙන මේ විෂය ධාරාව, ඔයාගේ සුසුකම් අනුව කරන්න පුළුවන් මේ විෂය ධාරාව කියලා දරුවගේ හීනේ විනාශ කරලා අපිට ඕන දේ අපි කෙරෙව්වොත් ඒක අධ්‍යාපනයේ තියෙන අඩුපාඩු නේද, දැනුමේ තියෙන අඩුපාඩු හින්දා අන්තිමට දරුවා ජීවිතෙන් එකට වන්දි ගෙවන්න ඕනේ. ඉතින් ඒක ඇත්තට වැඩිහිටියන්ට අපි හැමෝන්ටම නරක දෙයක් වෙනවා දරුවන්ගේ පැත්තේ. ඉතින් ඒ නිසා ඕනම දරුවෙකුට තමන් කැමති මොකද්ද? ඒ කැමති පැත්තෙන් ඉස්සරහට යන්න අපි උදව් කරන එක තමයි අධ්‍යාපනය කියන්නේ. අපිට ඕන දේ ළමයා ලවා කරන එක නෙමෙයි. ළමයාට සාර්ථක වෙන්න, ළමයා ලෝකෙනකොට අරන් අප හැකියාව වැඩි දියුණු කරගෙන එයාගේ අනාගතය හදාගන්න උදව් කරන එක. ඉතින් ඒක නිසා මම කියන්නේ දුල පුතාලට, අම්මලා තාත්තලාට හැමෝන්ටම දරුවා කැමති දේ බලන්න. දරුවට හැකියාවන් තියෙන්නේ මොනවද කියලා වැඩිහිටියෝ දන්නවනේ. ඇත්තටම පාසල් යනකොට පාසලේ ගුරුවරු දන්නවා. අම්මා තාත්තා දන්නවා මගේ පුතා මේ දෙයට දක්ෂයි කියලා. ඉතින් එයාට ඒක පෙන්වලා දීලා ඒ දක්ෂතාවයයි කැමැත්තයි දෙක එකතු වෙච්ච තැනකින් එයාට ඉස්සරහට යන්න පාර හදලා දෙනවා නම් දරුවෙක් කැමති ඕනම විෂය ධාරාවක් තෝරගන්න පුළුවන්. දැන් මම එක උදාහරණයක් කියන දැන් A level වලට බයෝ සයන්ස් මැත්ස් කරන්න රජයේ පාසල් වල ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මැත්ස් වලට සයන්ස් වලට A එකක් නැත්තම්. අර ළමයි අඩුම පාසල් වල B එකක් C එකක් තියෙන ළමයට කරන්න දෙනවා. ඒතර ඇත්තම කතාව මැත්ස් සයන්ස් වල නොලෙජ් එක අඩුවෙන් ගියොත් ළමයට කෙමිස්ට්‍රි ෆිසික්ස් බයොලොජි මැත්ස් අල්ලගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපිට ඔප්ෂන් එකක් තියෙනවා. ළමයා ආස බයෝ කරන්න නම් ළමයාට සයන්ස් මැත්ස් වල රිසර්ච් එක අඩු නම් A level කරන අතරේ අපි O level සයන්ස් වලින් මැත්ස් වලින් ළමයාට A level වලට අවශ්‍ය වෙන පාඩම් ටික ඔක්කොම කරවනවා. ෆවුන්ඩේෂන් කෝස් එකක් විදියට. ඒතර A level වලට ෆවුන්ඩේෂන් එකක් වෙන O level මැත්ස් සයන්ස් මේ සිලබස් එකේ අවශ්‍ය පාඩම් ටික කවර් කරාම ළමයාට අර A level පාඩම් අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා O level විද්‍යාවට සහ ගණිතයට අඩු ලකුණු ගත්ත දරුවෙකුට උනත් අපිට ඒ විභාග A level වලට අවශ්‍ය වෙන දේවල් ටික හොඳට කියලා දීලා තහවුරු කරවලා එයාට A level පහසු කරලා දෙන්න පුළුවන්. දැන් ওই විදිහට තමයි ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ දක්ෂ ගුරු මණ්ඩලයක් ඔස්සේ තමයි ඔබේ දරුවන්ට මේ නේවාසික පාසලත් එක්ක එකතු වුණොත් ඒ විෂය ධාරාවන් වලට හොඳ සාමාර්ථයක් එක්ක රිසල්ට් එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දේවලුත් එක්ක දැන් මට හිතෙච්ච දෙයක් තමයි දැන් ගොඩක් වෙලාවට පාසල් පද්ධතිය තුලත් අපි දකිනවා අවුරුදු දෙකක් හොඳටම කැපවීමෙන් මේ වැඩ කරන දරුවන් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රතිඵලත් අර හිතන මට්ටමේ නැති වෙන අවස්ථා තියෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවුරුදු දෙකක් මෙච්චර කැපවීමෙන් හිටපු ළමෙක්ටත් මේ වගේ රිසල්ට් එකක් ලැබෙන්නත් කොහොමද මේ පොඩි කෙටි කාලයකින් මේ වගේ නේවාසික දෙයකින් මේ වගේ රිසල්ට් එකක් ගන්නත් කොහොමද මේම වෙන්නේ කියලා දෙමව්පියෝ විශේෂයෙන් අපිව බලනවා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ හොඳ සැකැස්මක් තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ මාස ටික කාලය තුල ලොකු කැපකිරීමක් කරනවා. කොහොමද ඒ ඇතුලේ වැඩපිළිවෙල වෙන්නේ කියන එකත් අපිට කියන්න. ඔය ඇත්තටම සත්සරණේ දැන් හරිම පොයින්ට් එකක් ගෙනාවේ. මොකද දැන් ගොඩක් වෙලාවට වැඩිහිටියෝ හිතන්නේ අපි A level ෆස්ට් ට්‍රයි කරනකොට අවුරුදු 2කමාරක් විතර නාස්ති වුණා. හැබැයි ඒකත් ඉබායි කරගන්න බැරුණා. ඉතින් අවුරුදු සෙකන්ඩ් ෂයිත් මට කරගන්න. ඒතර මගේ දරුවා කරන්නේ කොහොමද? එහෙම තර්කයක් එනවා. ඇත්තට මෙතන වැරදි. මොකද එකක් අපි දැනගන්න ඕන ජෙනරේෂන් ગેප් එක. අද දරුවා හරිම වේගවත්. ඒගොල්ලන්ට මේ এডুকেෂන් එක ස්ලෝ වෙච්ච නිසා තමයි ගොඩක් දරුවා අද අධ්‍යාපනය අතහැරලා වෙන පැති වලට යන්නේ. දැන් ලෝකේ දියුණු රටවල් වල බලන්නකෝ ඒ රටවල් වල අවුරුදු 2කමාර 3 යන A level එක මාස 6න් අවුරුද්දෙන් ඇතුළත ඉවර කරනවා. ඒතර දරුවෝ ඒකට අවශ්‍ය වේගය, ඒකට අවශ්‍ය බුද්ධිය දරුවන්ට තියෙනවා. එතකොට ඒක එක. දෙවෙනි එක අපි අපේ අධ්‍යාපනය ඇතුලේ ඒ දරුවට අවශ්‍ය වේගය හදලා නැහැ. දැන් ඇත්තටම මේ විභාග වලට බලපාලා තියෙන කාලය නෙමෙයි. දැන් බලන්නකෝ මට මේ පාර හම්බුණා අපේ දින 90 අධිපුනරීක්ෂණ වැඩසටහනට ආපු දරුවෝත් එක්ක කතා කරනකොට O level 9As අරගෙන first shy down, second shy down, third shy එකට අපි ගාවට ඇවිල්ලා තියෙනවා. දින 90ට. ඒතර ඒ දරුවා අවුරුදු 5ක් දැන් A level වලට කැප කරලා. ඒත් ප්‍රතිඵලයක් නැහැනේ. ඉතින් ඇයි අපි මේකට මොකක් හරි පරිශ්‍රණයක් නැත්තේ? ඇයි දරුවන්ට මෙහෙම වෙන්නේ කියලා. මොකද O level 9As ගත්ත ළමයෙක්නේ. ඉතින් අපි මේ ප්‍රතිඵල පිළිබඳ පරිවර්තනය කරලා පෙන්නලා තියෙනවා. O level 9As ගත්ත ළමයි A level අසමත් වෙන රටේ අපි O level අඩුම ප්‍රතිඵල ගත්ත ළමයි තරම් A level first shy එකෙන්ම කැම්පස් එකවල තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම දරුවා සාමාන්‍ය පෙළින් ගත්ත ප්‍රතිඵලය නෙමෙයි උසස් පෙළට බලපාන්නේ. මේක විභාග දෙකක්. දැන් සාමාන්‍ය පෙළ කියන්නේ අතීතයක්. නේද? එතකොට දැන් උසස් පෙළට බලපාන්නේ උසස් පෙළට වැඩ කරපු විදිය.
අර වපුරපු විදිය රස්සන්න කියන්නේ. දැන් O level result එක කියන්නේ O level වලට වපුරපු විදිය. ඉතින් හොඳට පස සකස් කරලා වතුර හරියට සපයලා පෝර දාලා හොඳ බීජ වැපිරුවොත් හොඳ අස්සන්නක් ගන්න පුළුවන්. ඇත්තටම මේ ලෙවල් වල පදන මේකයි. ඉතින් එතකොට O level කරන කාලේ උනන්දු වුණු තිබිච්ච හොඳ ගුරුවරු හම්බෙච්ච නැති අධ්‍යාපනයේ අතරමඟ කඩා කප්පල් වෙච්ච ෆෝන් එකේ හිටපු මේ නොයෙකුත් ප්‍රශ්න තිබිච්ච දරුවෝ අපිට A level වලට එනවා. හැබැයි අපි ඒගොල්ලන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරලා උසස් පෙළට සූදානම් කරනවා. ඇත්තටම සත්සන්නේ මෙතන තියෙන්නේ A level විභාගෙදී ඒ තුනක් අරන් කැම්පස් යන්නේ බුද්ධිමත්ම ළමයි නෙමෙයි. වැඩියෙන්ම දැනුම තියෙන ළමයිත් නෙමෙයි. බුද්ධිමත් ළමයිත් විභාගේ සමහරට අඩු ප්‍රතිඵල ගන්නවා. දැනුම හොඳටම තියෙන ළමයිත් අඩු ප්‍රතිඵල ගන්නවා. මේක වැදගත්ම දේ තමයි විභාගෙට සූදානම් වීම. පුහුණුව කියන එක. ඕනෑම දෙයක සාර්ථකත්වයට බලපාන පුහුණුවනේ ක්‍රීඩාව වෙන්න පුළුවන්, සෞන්දර්ය වෙන්න පුළුවන්. නේද? දැන් ඔබතුමිය කරන නිවේදන කටයුතු වෙන්න පුළුවන්. ඕනම දෙයකට පුහුණුවක් අවශ්‍යයි. දැන් අපේ දරුවෝ කරන්නේ පන්ති වලට ගිහලා බණ අහනවා වගේ අහගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා ගිරව් වගේ කටපාඩම් කරලා විභාගෙට ගියහම ප්‍රශ්න වලට උත්තර නැහැ. පේපර් එකක් අතට ගත්තාම දරුවෙක් ලියන්නේ මොන ප්‍රශ්න වලටද? එයා කලින් දැකලා ලියලා තියෙන ප්‍රශ්න වලටනේ ඉස්සෙල්ලම ලියන්නේ නේ. අතාරින්නේ මොනවද? අපි කියන්නේ ලේසින් ප්‍රශ්න ටිකට උත්තර ලියනවා කියලා. ඉතින් ඕක තමයි අපි කරන්නේ. ඇත්තටම විභාගයට සූදානම් කරනකොට ප්‍රමුඛතාවය දෙන්න ඕන දරුවා විභාගයට පුහුණු කිරීම. හොඳ පුහුණුවක් ලැබුව දරුවෙක් තමයි විභාගෙදී හොඳම ප්‍රතිඵලයක් ගන්න. නැත්නම් වැඩිම දැනුම තියෙන හො දක්ෂ ළමයි නෙමෙයි. දක්ෂ ළමයි සහ දැනුම තියෙන ළමයි ගෙදරින් දෙද්දි විභාගයට හරියට පුහුණු වෙච්ච ළමයි කැම්පස් යනවා. ඒක මෙහෙම කිව්වොත් දැන් විෂය නිර්දේශයේ 100%ක් දැනගෙන ඉන්න ඕනේ නැහැ A level වලට ඒකක් ගන්න. ඇත්තටම කිව්වොත් 125ක් දැනගෙන හිටියොත් ඒකක් ගන්න පුළුවන්. මේක එහෙනම් මත වේදාත්මකයි එහෙම කියපු ගමන් නේද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙම කොහොමද? නෑ ඇත්තටම විභාගයට අදාළ වෙන පාඩම් තියෙනවා. විශේෂයෙන් ලකුණු වැඩිපුර තියෙන විෂය ඒකක තියෙනවා. විෂය ඒකකයක් ඇතුලේ නිතර විභාගයට ප්‍රශ්න අහන තැන් තියෙනවා. මේක දරුවෙකුටමත් කරන්න පුළුවන් වැඩක්. ඇත්තටම මේ රෑන්ක් ගන්න දරුවෝ කියන්නේ මාර විදිහට එයාලා එක්සෑම් එක ස්ටඩි කරලා අවශ්‍ය සියුම් තැන් ටික ඔක්කොම එයා ස්පර්ශ කරලා අර ඔක්කොම ටික හටපාඩම් කරලා නෙමෙයි. එතකොට ඒ විදිහට දරුවා විභාගෙටම ඉලක්ක කරලා පුහුණු වෙනකොට එයාටත් පහසුයි. මොකද වර්ක් ලෝඩ් එක අඩුයි. එයා දන්නා මෙන්න මේ පාඩම් ටිකේ මෙන්න මේ විෂය කරුණු ටික තමයි මම විභාගෙට ෆෝකස් කරලා දැනගන්න ඕනේ කියලා. ඒ ටික හරියට තහවුරු කරගෙන ගියාම හරි. මොකද අපි කොච්චර අවුරුදු දෙකක් ඉගෙනුවත් පේපර් එක තියෙන්නේ පැය 5යිනේ. පැය 3යි පැය 2යි. MCQ එක පැය 2යි. රචනා ප්‍රශ්න පැය 3යි. පැය 5යිනේ තියෙන්නේ. ඉතින් පැය 5ට අහන්න ටික මොකද්ද කියලා අපි ස්ටඩි කරාම ඒක හරිය ලේසි. ඉතින් ඇත්තටම අපේ නේවාසික වැඩසටහන ඇතුළේ අපි කරන්නේ දරුවට මූලික සිද්ධාන්ත අවබෝධය දෙනවා. හැබැයි ඒ දෙන අතර එයාට පෙන්වලා දෙනවා විභාගයට ලකුණු තියෙන මොන පාඩම් වලද. මොකද සියලුම පාඩම් එකම බරින් උගන්වන එක තමයි පාසලේ සහ උපකාරක පන්තියේ වෙන්නේ. පාඩම් ඔක්කොම එක විදිහට උගන්වගෙන යනවා. හැබැයි සමහර පාඩම් වලට මාස ගාණක් ගිහිල්ලා MCQ questions දෙකක් වගේ තියෙන්නේ. පොඩි ලකුණු ප්‍රමාණයක්. අර කාලේ නාස්ති වෙලා. සමහර පාඩම් වලින් ලකුණු 15ක් 20ක් ගන්න පුළුවන්. ඒතකොට ඒකට අපි වැඩි බරක් දුන්නොත් ඇත්තටම ඊටාම කෙටි කාලයකින් ළමයාට ලකුණු 75ක විතර ලකුණු වලට ඊටාම කෙටි කාලයක් තුල යන්න පුළුවන්. අර ඉතුරු ටිකට තමයි අර ගොඩක් තව ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක හරියට ඇත්තටම මෙතන තියෙන්නේ විද්‍යාව කළමනාකරණය සහ තාක්ෂණය. අද ලෝකයේ දියුණුවට බලපාලා තියෙන හැම තැනකම තියෙන ওই තුන පාවිච්චි කරන එකනේ. science, technology and management. ඒතකොට අපි මේ නේවාසික අධ්‍යාපනයේදී කරන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ දරුවට ඉගෙන ගන්න තියෙන විද්‍යාත්මක ක්‍රම, මතක තබා ගැනීම ක්‍රම, පාඩම් කිරීමේ ක්‍රම ලෝකේ හොයාගත්ත අලුත් දැනුමක් තියෙනවනේ. පාඩම් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැනුම මතක ගබඩා කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැනුම ආවර්ජනය කරලා පේපර් එකට ලියන්නේ කොහොමද? මේවා පුහුණු කරන්න පුළුවන් දේවල් නේ ඇත්තටම දරුවන්ට. එතකොට මේ විද්‍යාව පාවිච්චි කරන එක. අනිත් එක ටෙක්නොලොජි එක පාවිච්චි කරන එක. ළමයින්ට දැන් AI තාක්ෂණය, ඊළඟට ස්මාර්ට් බෝඩ්, දැන් තාමත් අපි කළු ලෑල්ල වයිට් බෝඩ් එක උනාට අධ්‍යාපනයේ ලොකු තාක්ෂණික දියුණුවක් නැහැ. ඊළඟ තමයි මැනේජ්මන්ට් එක. විශේෂයෙන් ටයිම් මැනේජ්මන්ට්. එළියේ ඉන්න ළමයි A level වලට අවුරුදු 3ක් ගන්නවා කිව්වට මම ගණන් හදලා පෙන්නනවා. ළමයි මාස 6ක්වත් ගන්නෙ නෑ ඇත්තටම. හරියට බැලුවොත්. ඉතින් අපි අවුරුද්දක් කියන කාලය ඇතුළත A level වලට සූදානම් කරනකොට අපි අවුරුදු 3ක විතර වැඩ කරනවා. අවුරුද්ද වගේ කාලය පෙන්නුනට අපි අවුරුදු 3ක වැඩ කරනවා. මොකද ළමයිගේ ටයිම් වේස්ට් එක නැහැනේ. ඔනේ වාසිකව ඉන්නකොට ළමයාගේ ફોකස් එක තියෙන এডুকেෂන් එකට, එයාගේ ටයිම් එක ඇලොකේට් කරන්නේ এডুকেෂන් එකට. ඒක නිසා ළමයාට හොඳ රිසල්ට් එකකට යන්න අවශ්‍ය කාලය හදාගන්න පුළුවන්. හරි අපූර්ව මේ විශේෂ කාරණා ගොඩක් මතු කරා. මම හිතන්නේ දරුවන්ට විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් හිතන්න යමක් තියෙනවා. අර ලොකු කාලයක් වේදම් කරලා හැමදේම ඉගෙන ගන්නවට වැඩි අත්‍යවශ්‍ය කාරණා එක්ක කොහොමද විභාගයට මුහුණ දෙන්න කියන කාරණාව තමයි අපි ඉගෙන ගන්න ඕන තැන කියන කාරණාව ඔබ මතු කරනකොට මම මතක් කරන්නම් දුරකථන අංකේ fast track learning ස්කූල් එකට සම්බන්ධ වෙන්න ඔබත් කැමති නම් මේ නේවාසික පාසල ඇතුලෙන් ජයග්‍රහණයක් ලබන්න ඔබට කැමති නම් අමතන්න 071 6යි 99යි 02යි 88 071
99.86 ඔන්න තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරොත් ඔබට හැකියාව තියෙනවා මේ නේවාසික පාසල පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට. ඉතින් මෙහෙම කතා කරනකොට මේ ඔබතුමාගෙන් අහන්න ඕනම කාරණාවක් තමයි දැන් දෙමව්පියෙක් අපි බලාගෙන ඉන්න දෙමව්පියෙකුට ප්‍රශ්නයක් තියෙනවා. මේ දරුවෝ අපි මේ පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ පටන් ගන්නේ උපකාරක පන්ති වලට ගිහිල්ලා O level වලට සම්බන්ධ කරගන්න. එතකොට මේ අවුරුදු ගානක මහන්සියක් තමයි O level exam එකේදී අපි පෙන්වන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් දැන් අවුරුද්දෙන් කොහොමද මේ උසස් පෙළ කරන්නේ? අපි මෙච්චර අවුරුදු ගානක් එකතු කරගෙන සාමාන්‍ය පෙළ විභාගෙත් දරුවා අසමත් වෙනවා නම් පුංචි ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා නම් මේ පුංචි කාලයක් ඇතුළත දරුවෙක් නේවාසිකව මානසිකව අධ්‍යාපනික වටපිටාවක් හදාගෙන කොහොමද මේ කෙටි කාලිනව මේ වැඩේ කරන්නේ කියලා. දරුවොත් එක්ක ඉන්නවා කියන එක ලේසි නෑ. ඒගොල්ලෝ ඉලක්කයකට එක ඉලක්කයකට යවනවා කියන එක ලේසි නෑ. මොකද දරුවෝ කියන්නේ ඒගොල්ලොන්ට ඕන දේවල් හිතන්න වෙලාවක් ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ, මේ හැමදේම එකතු කරගෙන තමයි අධ්‍යාපනය දෙන්න ඕනේ. අර මේ මානසික සහ අධ්‍යාපනික සමතුලිතතාවය රැකගෙන කොහොමද දරුවෝ ඒ ඉලක්කයට යවන්නේ? ඔව් ඇත්තටම අපි ගත්තාම දැන් සමවයසි දරුවන් කණ්ඩායමක් හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රතිඵල ලබාගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වෘත්තීන් වලට රැකියාවට යනවනේ. ඒතර ඒ වයසේම තව දරුවෝ කණ්ඩායමක් කොහොමද අධ්‍යාපනයෙන් බැහැර වෙලා ඉගෙන ගන්න නැතුව අම්මට තාත්තට කරදරයක් වෙලා සමාජයට බරක් වෙන පිරිසක් වෙන්නේ? සියලුම දරුවෝ එක ඉපදුනේ ලෝකෙට බිහි වුණේ එක විදියටනේ. ඇත්තට මෙතන තියෙන්නේ මොකද්ද? සිතුවිලි තමයි කතාව බවට පත් වෙන්නේ. කතාව තමයි ක්‍රියාව බවට පත් වෙන්නේ. ක්‍රියාව තමයි ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඒතර ප්‍රතිඵලය ගැනනේ අපි දැන් මේ කතා කරන්නේ. O level ප්‍රතිඵල, A level ප්‍රතිඵල. ඒතර ප්‍රතිඵලයට මුල් වෙන්නේ හිතන විදිය. ළමයා හිතන දේ තමයි කතා කරන්නේ. කතා කරන දේ තමයි ක්‍රියාව බවට පත් වෙන්නේ. ක්‍රියාව තමයි ප්‍රතිඵලය වෙන්නේ. එතකොට අපි වෙනස් කරන්න ඕනේ කොතනද? හිතන දේ. දැන් අපි නේවාසික අධ්‍යාපනය ඇතුලේ ප්‍රධාන දෙයක් විදිහට ළමයින්ට මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස්, අභිප්‍රේරණ වැඩසටහන් කරනවා. දරුවෙකුට එයාගේ ඔළුවේ අපි ප්ලාන් කරන්න ඕනේ ඩ්‍රීම් එකක්. සමහර ළමයින්ට හීනයක් නැහැ. ඒ හීනයක් දුන්නාම තමයි දරුවා හීනේ පිටිපස්සේ යන්නේ. එතකොට මොකද්ද ප්‍රයොරිටි එක? මොනවද මම ජීවිතේ ප්‍රමුඛතාවයේ දිය යුත්තේ? අම්මා තාත්තා දුක් මහන්සියලා හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ෆෝන් එකේ දවසේම ඉන්න එකද මගේ ප්‍රයොරිටි එක? ඉතින් ඒක දරුවටම හිතන්න අපි ඉඩ හදලා දෙන්න ඕනේ. ඇත්තටම දරුවෝ ඉගෙන ගන්න නැත්නම් අධ්‍යාපනයෙන් බැහැර වෙලා නම් ෆෝන් එකට ගිහිල්ලා නම් යාළුවොත් එක්ක රස්තියාදු ගන්න මොනවා හරි දරුවෙක්ගේ අධ්‍යාපනයෙන් බැහැර වෙච්ච ක්‍රියාකාරකම් තියෙනවනේ. ඒකට වගේ කියනවනේ වැඩි හිටියෝ. මොකද දරුවට ඒ පරිසරය නිර්මාණය කරලා දීලා තියෙන ඒගොල්ලෝනේ. ෆෝන් එක අරන් දුන්නේ අම්මලා තාත්තලා. ඉස්කෝලේ හරියට උගන්නන්න නැතුව ළමයි නේද සෙල්ලම් කර කර නාස්ති කර කර කාලේ ඉන්නව නම් ඒක ඇත්තටම අපි මෙහෙම කියමුකෝ සත්වරණි. ළමයෙක්ගේ ළමා කාලය හරියටම රැකෙනවා නම් ඒ රැකෙන්නේ මේ කොලෙජ් ඔෆ් ෆාස්ට් ට්‍රැක් ලර්නින් නේවාසික පාසලේ. මොකද දැන් අද ළමයාට ළමා කාලය අහිමි වෙලානේ. අපි ඉස්සර ගමේ ගෙවල් වලට යනවා නේද? යාළුවෝ ආශ්‍රය කරා පොඩි දේවල් අපිට දැන් ගමට යන්න දෙන්නේ නැහැ දෙමාපියෝ බයයි මේ සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක නේ දරුවෝ සමාජයට යවන්න බයයි. එතකොට දෙමාපියෝ සමහරට අපිට ඇවිල්ලා කියන අනේස අපේ ළමයා නම් හරිම හොඳයි. එයා කාමරේටම වෙලා ඉන්නේ කාමරෙන් එළියටවත් එන්නේ නැහැ. එහෙම කියලා කියන දෙමාපියෝ හිතන්නේ ඒක හොඳයි කියලා. හැබැයි කාමරේට ගිහිල්ලා බැලුවොත් ළමයා දවසෙම ඉන්නේ ෆෝන් එකේ. ෆෝන් එකේ කියන්නේ එයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ගොඩක් ලොකුයි. එක්ක ලැප්ටොප් එකක. ඔව් ලැප් එකේ හරි ෆෝන් එකේ ඉන්න කෙනා අර ගමේ අපිට හිටපු යාළුවෝ 5-6 දෙනා අපි දන්න අයනේ. දැන් නොදන්න සමහරට ෆේක් accounts වලින් ඉන්න නේද? TikTok එකේ Facebook එකේ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක chat කරනවා මොනවා කරනවද කියලා. ඒතකොට ළමයින්ගේ mindset එක ඒකට අනුව වෙනස් වෙනවා. ඇත්තටම ගොඩක් ළමයින්ට දැන් depression ඇවිල්ලා තියෙන්නේ මේ ෆෝන් එකත් එක්ක. ෆෝන් addiction එකත් එක්ක එන මානසික ව්‍යාධීන් ළමයින්ට ඇති වෙලා තියෙනවා. ඒතර මම කියන්නේ දැන් මේ නේවාසික අධ්‍යාපනය ඇතුලේ ඕක නැහැනේ. දරුවා ෆෝන් එකෙන් අයින් වෙනවා. ඒක අපි අරමුණක් දීලා අයින් කරන්නේ. පුතේ ඔයාට ජීවිත කාලෙම එන හොඳම ෆෝන් එක ගන්න ඕන නම් අද තියෙන ෆෝන් එක අතාරින්න. ඒ කියන්නේ අපි ජීවිතේ ආසම දේවල් ලබා ගන්න ඕන නම් මේ මොහොතේ අපි මේ දේවල් ඔක්කොම අතාරින්න ඕන. ආසම කෑම කන්න ඕන නම් ආසම විදියට නිදා ගන්න ඕන නම් ආසම ගමන් බිමන් යන්න ඕන නම් ආසම ෆෝන් එක පාවිච්චි කරන්න ආදී ඔක්කොම අතාරින්න ඕන. අද කෑම අඩු කරලා නිින්ද අඩු කරලා නේද ෆෝන් එක අතෑරලා පාඩම් කරලා විභාග ජයගෙන එතනින් ගියොත් තමයි දරුවට අර ජීවිතේ ආස කරන දේවල් ඔක්කොම ජීවිත කාලෙම පවත්වා යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අම්මා තාත්තා හම්බ කරලා වියදම් කරනකම් විතරයි පවත්වා යන්න පුළුවන්. ඉතින් මේ යථාර්ථය දරුවන්ට අවබෝධ කරලා දුන්නට පස්සේ දරුවෝ සූදානම් පොඩි කාලයක් ලොකු කාලයක් නෙවෙයි නේද? ඒකට අවුරුදු 3ක් 4ක් ඒ ලෙවල් වලට ඉන්නකොත් ඒගොල්ලෝ කැමති නැහැ. අපි කියන්නේ අවුරුද්දෙන් පුතේ මහන්සියලා එක්සෑම් එක ගොඩ දාගන්න එතනින් පස්සේ ඔයාගේ නිදහස ලැබෙනවා. ඉතින් මම කියන්නේ එතකොට මේ අපි කෙටි කාලය තුල කරලා තියෙන දරුවා නාස්ති කරපු කාලය අධ්‍යාපනය ඇතුළට ගෙනල්ලා. නිකන් සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් රජයේ පාසල් ගත්තොත් අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් මාස 3ක නිවාඩුවක් වෙනවා. ඒතර අවුරුදු දෙකේ කාලය ඇතුළත ගත්තාම මාස 6ක්නේ. ඊළඟට සෙනසුරාදා දසා පොයේ නිවාඩුව අනිකුත් නිවාඩු ගත්තාම සාමාන්‍යයෙන් එතනත් මාස 6කට වඩා වැඩි කාලයක් අයින් වෙනවා.
ඒ කියන්නේ සතිය දවස් 7න් දවස් 2ක් අපි අයින් කරනවානේ. මාසෙට දවස් 8ක් කියන්නේ නේද? 4න් එකක් විතරනේ. එතකොට දැන් මෙහෙම අයින් වුණාම ආයේ අවුරුද්දක් අඩු වෙලානේ ඉබේම. නිවාඩුවෙන් අවුරුද්දක් තමයි එහෙනම් පාසල් පැවැත්වෙන්නේ. එතකොට ඒ අවුරුද්ද තුල තමයි වැඩ කරන විදිය බලන්න පාසල් අධ්‍යාපනය. අනිත් පැත්තෙන් අපි ගත්තොත් පාසල් අධ්‍යාපනය විවේචනය කළා ගුරුවරු සම්පූර්ණයෙන්ම දරුවෝ ඉස්කෝලේ යන එක නවත්තනවා. පාසල ඇතුලේ දැන් ඒකට ඉඩ දීලා තියෙනවා. ළමයි ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා හිතාගෙන පාසලෙනුත් දැන් ඒක සලකන්නේ නැහැ. ගොඩක් පාසලවල මම කියන්නේ මේ සමාජ යථාර්ථයේ විවේචනයක් නෙමෙයි. ඒතර ටියුෂන් එකට ගියාම මොකද්ද වෙන්නේ? ටියුෂන් පන්තිවල උගන්වන්නේ සතියකට පැය 2යි. මාසෙකට පැය 8යි. අවුරුදු දෙකේම ගත්තත් පැය 200යි. එතකොට අපි සතියකට පැය 10ක් ළමයින්ට උගන්වන එක සබ්ජෙක්ට් එකක්. 10 කියන්නේ මාසෙට පැය 40යි. 40 ගානේ අවුරුද්දක් කියන්නේ පැය 480යි. එතකොට එළියේ අවුරුදු දෙකක් ළමයි ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගන්න පැය 200 නම් සබ්ජෙක්ට් එකක්. අපි අවුරුද්ද ඇතුළත පැය 480ක් උගන්වනවා නම් කොතෙන්දද හරියට වැඩ කරන්න පුළුවන්. අපි තියරි රිවිෂන් පේපර්ස් ඔක්කොම මේ කාලය ඇතුළත කරන්නේ. තියරි ක්ලාසස් රිවිෂන් පේපර් ක්ලාසස් ඔක්කොම කරනවා මේ අවුරුද්ද ඇතුළත. මාස 8යි අපි සාමාන්‍යයෙන් තියරි කව කරන්න ගන්නෙ. ඊටු මාස 3මාර 4ම ගන්නේ ළමයා පේපර් ප්‍රැක්ටිස් කරවන්න. එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරවන්න. තව විෂය බාහිර ක්‍රියාකාරකමුත් ඔය අතර තියෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. හැමදාම හවසට දරුවන්ට සෙල්ලම් කරන්න දෙනවා. ළමයි සෙල්ලම් කරන්නේ නැහැ නේ. වොලිබෝල්, ක්‍රිකට්, බැඩ්මින්ටන්, චෙස්, ස්විමින්. ළමයි ආස ක්‍රීඩාවන් තියෙනවා කරා. ඊළඟ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දැන් බලන්න ළමයි සින්දුවක් කියන්න බෑ. තල්ලු කරලා යවුවත් නේද? නටන්නේ නැහැ. ඉතින් කරන ටික දෙනෙක් ඉන්නවා මං කියන්නේ බහුතරයක් දරුවෝ හරි කුලයටීනේ. මොකද ප්‍රධාන දේ දැන් මානව සබඳතා අතෑරලා මේ ඩිවයිස් එක්ක ළමයි සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඉතින් මේක බරපතලම විනාශයක්. ළමයි ජීවිතේ විඳින්න දන්නේ නැහැ. හොඳ දේවල් වින්දනය කරන්න දන්නේ නැහැ. ඒවටත් අපි අවස්ථාවල් හදලා තියෙනවා. ළමයාගේ අධ්‍යාපනය ඇතුලේ ඇතිවන අර ඒකාකාරීත්වය මගහරව ගන්න ටයිම් බ්‍රේක්ස් මැද තියෙනවා. ඒ බ්‍රේක්ස් වලදී ළමයාට එයාගේ කුසලතා හඳුන ගන්න, කුසලතා වර්ධනය කරගන්න ඒවටත් අපි අවස්ථාවන් හදලා තියෙනවා. ඒකයි මම කිව්වේ ළමයෙකුට හරි ළමා කාලයක් ඕනේ නම් මෙතන තමයි තැන. මොකද ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි ක්‍රීඩාව, සෞන්දර්ය, පෞරුෂ සංවර්ධනය ඒ හැම දෙයකටම අපි අවධානය යොමු කරලා තියෙනවා. ලස්සන අනාගතයක් වෙමින් පුංචි කාලයක් කැප කරාට කමක් නැහැ නේද? ඉතින් මේක තමයි මැජික් එක. මම ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 071 6 99 02 දුරකථන අංකයේ තිරේ දිස්සනවා. ඉතින් මේ වගේ 071 6 99 02 නැවතත් දුරකථන අංකය මතක් කරා. ඔබට පුළුවන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන විශේෂයෙන්ම අපිව දෙමව්පියෝ බලන නිසා තමන්ගේ දරුවන්ව මේ වගේ ඒගොල්ලන්ගේ ළමා කාලයත් ඒගොල්ලන්ට අහිමි නොකර මේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපනයේ වටිනාකම සමහරලාට දරුවන්ට මේ කාලේ වැටහෙන්නේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ රැකියාවකට යනකොට එතකොට ප්‍රොමෝෂන් එකක් ගන්න ඕන වෙනකොට මේ එක එක දේවල් වලට උසස් පෙළ විභාගයේ අනිවාර්යයෙන්ම බලපානවා. සමහර වෙලාවට මේක වයස භේදයකින් තොරව කරන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මට මේ වයස නැහැනේ, දැන් මට A level කරන වයසක් නෙවෙයිනේ කියලා. හැබැයි මේ වයස ප්‍රශ්නිකුත් නැහැ. දැන් අනිත් කාරණේ තමයි මේ දරුවෝ ගොඩක් මෙතන ඉන්නවා. කොහොමද මේ එක එක දරුවට අවධානය දීලා මේ වැඩේට මේ දරුවන්ව ફોકસ කරන්නේ? එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොහොමද මේ දරුවගෙන් දරුවන්ට ඒගොල්ලන් අවධානය දෙන්නේ? ඔව් ඇත්තටම අද දැන් ගොඩක් වෙලාවට දරුවන්ට වෙලා තියෙන මම අර කලින් කිව්වා වගේ පාසලෙන් දරුවා දුරස් වෙලා උපකාරක පන්ති යනකොට ළමයි තෝරන්නේ ජනප්‍රිය පන්තිනේ. ජනප්‍රිය පන්ති වල ඇත්තටම ළමයි ගොඩාක් ඉන්නවා. එතකොට ඇත්තටම ගුරුවරයා වෙලාවට ක්ලාස් එකට ගිහිල්ලා වෙලාවට පන්තියෙන් බහැලා යනවා මිසක් ළමයි ඇත්තටම අවුරුදු දෙකක්ම ක්ලාස් ගියපු ළමයෙක්වත් සමහර වෙලාවට එකම එක වචනයක්වත් ගුරුවරයෙක් කතා කරලා නැහැ. මේක ඒ කියන්නේ ලෝකේ කොහෙවත් නැති දෙයක්. ගුරුවරයා දරුවත් එක්ක සමීපව ඉන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්න කාලෙනත් අපිට බැරි හැමදේම අපි ගුරුවරුන්ට වද දීලා අහගත්තනේ. ගුරුවරයෙක් වදයක් කියලා සලකන්නේ අපි හිතන්නේ අපි වද දුන්නා කියලා. ගුරුවරු කැමති ප්‍රශ්න කරනවා. හරි ආසයි ඒකට. ඉතින් ඇත්තටම අපි එක පාඨමාලාවකට විෂය ධාරාවකට බඳව ගන්නේ ළමයි 40යි. අපි එහෙම අර එක විෂය ධාරාවකට ගොඩක් ළමයි ගන්න නැත්තේ ගුරුවරයාට බෑ. එතකොට ළමයාට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකක් දෙන්න. ළමයාගේ පොත් බලන්න ඕනේ ළමයාගේ. මොකද අපි දැන් ප්‍රතිඵල පිළිබඳ වගකීමක් ලංකාවේ කොතනකවත් නැහැනේ. ලංකාවේ ජනප්‍රියම පාසල්වල තමයි ෆේල් වෙනවා. ජනප්‍රියම පන්තිවල තමයි ෆේල් වෙනවා. මොකද කරගන්න ළමයා කරගන්නවා අනිත් ළමයා හැලෙනවා. දැන් අපි එහෙම නැහැ. මොකද දෙමාපියෝ අපිට දරුවෙක් බාර දුන්නාම අපිට ළමයාගේ ප්‍රතිඵලය ගැන වගකීමක් තියෙනවා. ඒතර අපි බාර ගන්න වගකීම අපි බාර දෙනවා ඊළඟට ගුරුවරයාට. ගුරුවරයාගේ වගකීම තමයි අනිවාර්යෙන් එයාට බාර දීපු හැම දරුවෙක්ම ඒ දරුවට ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය කරා මෙහෙවීම. එහෙම කරන්න නම් අපි දරුවා ගැන පෞද්ගලික අවධානයක් යොමු කරන්නම ඕනේ. ඒතර එතෙන්දී අපි මුලින් දරුවන්ට උගන්වනවා. උගන්වලා ඉවරලා ඒගොල්ලන්ට වැඩ දෙනකොට හෝම්වර්ක් දෙනකොට පැවරුම් දෙනකොට ඒ වෙයිදී ළමයා දක්වන උනන්දුව හැකියාව බලනවා. යුනිට් එකක් ඉවරලා යුනිට් ටෙස්ට් එකක් තිබ්බහම ළමයින්ට ලකුණු අඩු කාටද? ඔක්කොටම අඩුයි නම් ඒ කියන්නේ යුනිට් එක ඔක්කොටමත් ආපහු කරන්න වෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේ ළමයාගේ දැනුම් මට්ටම නිරන්තර ඇගයීමකට ලක් වෙනවා. අපි monthly test එකක් තියලා කොහොමද හැම මාසෙම parents ලාට ඒකේ ලකුණු දෙනවා. ඒතර parents ලා දකිනවා මේකේ progress එක මොකක්ද කියලා. මුලින් ඉඳලම ළමයාට පුළුවන් නම් ලකුණු 80 90 level එකේ ආරම්භයේ ඉඳලම මාසික පරීක්ෂණ වල තියාගෙන යන අනිවාර්යයෙන් මේ level A3ක් sure. මේක මැජික් එකක් නෙවෙයිනේ. අපි පිළිවෙලට වැඩ කිරීමේ ප්‍රතිඵලයක්නේ. අර කියන්නේ සාර්ථකත්වයේ සැලසුම් නොකිරීම වූ කලී අසාර්ථක වීමට සැලසුම් කිරීමයි කියලා. දැන් අපේ තියෙන්නේ සැලැස්මක්. දරුවන්ට සිලබස් කවර් කරන්න plan එක දෙනවා. ඊළඟට ඒගොල්ලන්ට පාඩම් කරන්න plan එකක් දෙනවා. ඊළඟට papers කරන්න plan එකක් දෙනවා. ඒ plan එක දුන්නට වැඩක් නැහැ. ළමයා කරනවද නැද්ද කියලා මොනිටර් වෙන්නේ නැත්තම්. ඇත්තටම ළමයි පාඩම් කරන්නේ නැහැ. කරවන්න ඕනේ. එක පැත්තකින් අපි ළමයාගේ උනන්දුව හදලා කරන කෙනෙක් බවට පත් කරගන්න ඕනේ. ඉගෙන ගන්න ළමයෙක් හදා ගන්න ඕනේ. හැබැයි ළමයා ඉගෙන ගන්න නැත්නම් අපි උගන්වන්න ඕනේ. ওই දෙකම අපිට කරන්න වෙනවා. සමහර දරුවෝ ඉන්නවා කිසි කරදරයක් නැහැ. ඒගොල්ලන්ගේ පාඩුවේ පාඩම්. හැබැයි සමහර දරුවෝ බලනවා මග අරින්න. එතකොට අපි ඒගොල්ලන්ව මොනිටර් කරේ නැත්නම් අපිට රිසල්ට් එකට යන්න බෑ. නැත්නම් පන්ති වලත් උගන්වනවා, පාසල් වලත් උගන්වනවා. ඒත් ළමයි 140 50 ෆේල් වෙනවනේ. O level 140 54 ෆේල් වෙනවා. A level 160කට ගිට්ටුවත් සමහර විෂය ධාරාවල ෆේල් වෙනවා. ඉතින් එතකොට පාසල් ගිහිල්ලා පන්ති ගිහිල්ලා මෙච්චර ෆේල් වෙන්නේ නැහැ. හේතුව තමයි දරුවා ගැන පෞද්ගලිකව සොයා නොබලන එක. දරුවව විෂයට උනන්දු නොකරන එක. එතකොට මෙන්න මේ දේවල් ටික තියෙනෝනේ අපි ගුරුවරු තෝරා ගැනීමේදී පවා බලලා තියෙන මේකයි. එකක් තමයි ආකර්ශනීය ඉගැන්වීම. ළමයාට විෂයට ආසාවක් ඇති වෙන්න ඕනේ. එතකොට ඉගෙන ගන්න ළමයි ආකර්ශනීය ඉගැන්වීම. ඊළඟට විභාගයට අවශ්‍ය විධිමත් දැනුම. සහ විභාගයට එන ටිකට ફોකස් කරලා දරුවව සූදානම් කිරීම. මෙන්න මේ නිසා අපි ගුරුවරු ගන්නකොට අනිවාර්යයෙන්ම උපාධිධාරී ගුරුවරු ගන්න ග්‍රැජුවේට්ස්ලා. මොකද ඒගොල්ලොන්ට ඒ අවශ්‍ය සුදුසුකම තියෙන්න ඕනේ. හැබැයි ටීචින් ටැලන්ට් එක තියෙන්න ඕනේ. සුදුසුකම් විතරක් නෙවෙයි. සුදුසුකම් තියුණට වැඩක් නැහැ. ඒක ආර්ට් එකක්නේ. ඒකේ එයාගේ ආසාව තියෙනවා. ගුරුවරයෙක් වෙන එක රැකියාවක් විදිහට කරන එක නෙමෙයි. තමන්ගේ ජීවිත කොට දාන එක තමන්ගේ ෆැෂන් එක කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එයා අතාරින්නේ නැහැ ඒක දරුවෙක්වත්. මම මේ දරුවත් ගොඩ දාන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මෙන්න මේ ඊළඟට අත්දැකීම්. එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට බෑ විභාගයට ගයිඩ් කරන්න. අපේ කොයිම වෙලාවකවත් අපි කැම්පස් ස්ටුඩන්ට්ස්ලා ඒ වගේ ගන්නෙ නෑ. අපි අරන් තියෙන අනිවාර්යයෙන්ම අවුරුදු 5කට වඩා එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරු. එතකොට ඊළඟ එක තමයි ප්‍රතිඵල පිළිබඳ වගකීම. අපි ගුරුවරයෙකුට දරුවෙක් බාර දුන්නාම ගුරුවරයා වක්කීම් බාර ගන්න මම ළමයාට මේ රිසල්ට් එක අරන් දෙන්නම් කියලා. මට කියන්න බෑ හැම විෂයකටම හැම දරුවෙකුටම ඒකක් අරන් දෙන්න පුළුවන්. හැබැයි ළමයාට ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒකට ගුරුවරයා ළමයාගේ පස්සෙන් ඉඳලා හොයලා බලලා අඩුපාඩු ටික හදන්න ඕනේ. ඒක අපේ පාසලේ ප්‍රධානම දෙයක්. අපේ ප්‍රතිපෝෂණ වැඩසටහන් කියලා O level A level ළමයි දෙගොල්ලන්ටම තියෙනවා. ඒ කියන්නේ පේපර් එකක් ලියලා ලකුණු අඩු වෙන ළමයි වෙනම අරගෙන ඒගොල්ලන්ට බැරි මොනවද කියලා බලලා ඒවා හදාගන්න උදව් කරනවා. ළමයාටත් අවස්ථාව තියෙනවා. අර ළමයි සුළු කණ්ඩායමක් ඉන්න නිසා පන්ති පටන් ගන්න කලින් පන්ති ඉවරනකොට ගුරුවරයා ළඟට ගිහලා බැරි ඕනම දෙයක් අහගන්න. දැන් ඇත්තටම අපි කරන්න ඕනේ විභාගයට සූදානම් වෙන දරුවෝ ඉගෙන ගන්නකොට අමාරු විෂය කරුණු බැරි ප්‍රශ්න මේ හැම එකම निराකරණය කරගෙන යන එකනේ. හැබැයි දැන් ළමයි කරන්නේ මොකද්ද? ඒ ටික එකතු කරනවා. පුළුවන් ටික පාඩම් කරනවා, පුළුවන් ඒවාට ලියනවා, බැරි ටික ඉතුරු කරනවා. විභාගෙට ගියාම පුළුවන් ටික ලියලා බැරි ටික අතහැරලා ආවිල්ලා තමයි ප්‍රතිඵලය ගන්න. අපි දැන් දරුවන්ට මුල ඉඳලා පුරුදු කරන්නේ පුළුවන් ටික කරන ගමන් බැරි ඒවා පුළුවන් කරගන්න. පුළුවන් ගොඩට එකතු කරගන්න. දන්න ප්‍රමාණය වැඩි කරගනිමින් නොදන්න ප්‍රමාණය අඩු කරගන්නකොට තමයි එක්සෑම් එකේ බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න පුළුවන්. ඉතින් ඒකට උදව් කරන එක ඇත්තටම ගුරුවරයාගේ ප්‍රධානම වගකීම. ඒකට උදව් කරන්න මේ ෆාස්ට් ට්‍රැක් ලර්නින් නේවාසික පාසල සූදානම්ව ඉන්නවා කියන කාරණාව අපි ඔබට මතක් කරන්න ඕනේ. මම දුරකථන අංකය මතක් කරන්නම්. දෙමව්පියන් ඔබට හැකියාව තියෙනවා. සොයා බලන්න, කරුණු විමසන්න. 071 6යි 99 02 88 071 6යි 99 02 කියන දුරකථන අංකයට කතා කරත් ඔබට හැකියාව තියෙනවා. ෆාස්ට් ට්‍රැක් ලර්නින් නේවාසික පාසල කියලා කියන්නේ වසර ගණනාවක අත්දැකීම් එක දරුවොත් එක්ක වැඩ කරලා දරුවන් එක්ක ගනුදෙනු කරලා ඉතින් දරුවන්ව දැනුම ආකල්ප කුසලතාවයන් එක්ක ඉස්සරහට යන ගමන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව 100%ක් වග කියන ආයතනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසාම ඔබටත් ආරාධනා කරනවා එන්න දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න කියලා. ඉතින් තවත් දේවල් කතා කරන්න තිබ්බනම් හොඳයි. නමුත් අපිට කාලය හරස් වෙනවා සත්සරනේ. ඔව් ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වුණේ College of Fast Track Learning නේවාසික පාසලේ ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය සුසන්ත කොඩිතෝක මහත්මයා. බෙහෙවින් ස්තුතියි මේ වගේ වැදගත් දෙයක් පිළිබඳව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට. ප්‍රසිද්ධ අවස්ථාව ලබා දුන්නට අයිබෝන්. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතේ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.